හායි ඔයාලව අදත් පිළිගන්නවා අපේ නෙක්ස්ටෙලා PI YouTube චැනල් එකට අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඩේව් සයිට් එක අපිට කවුන්ටයක් හදාගන්න කියලා. ඔයාල මුලින්ම ටෙරියව් සයිට් එකට යන්න ඕනේ. සයිට් එක ලින්ක් එක මම පහල වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. ඔයාලට එතනින් යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ඊමේල් එක ඔයාලා පාවිච්චි කරන ඊමේල් එක මෙතැන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ක්‍රියේට් account කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට ඊමේල් එකක් එනවා. ඔයාලගේ ඊමේල් ඇප් එකට ගිහින් නැත්නම් සයිට් එකේ ඊමේල් එකට ගිහින් බලන්න. ඒක ඔයාලට ඊමේල් එකක් ඇවිල්ලා ඇති. ඒක ක්ලික් කරන්න. ඒකේ verify your email කියන එක ක්ලික් කරාම ඔයාලා ආයි ඩෙරිව් සයිට් එකටම යනවා. ඊට පස්සේ මෙතන ශ්‍රී ලංකා එක දෙන්න. citizenship ශ්‍රී ලංකා කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා ඔයාලට වෙබ්සයිට් එකට පාස්වර්ඩ් එකක් දාන්න. ඔයාලගේ account එකට පාස්වර්ඩ් එක. ඒ පාස්වර්ඩ් එක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ create password දෙන්න. ඊට පස්සේ complete your profile දෙන්න. ඊට පස්සේ මෙතන US ඩොලර් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ID එකේ තියෙන නම ඔයාලා මෙතනට දෙන්න ඕනේ. first name එක, ඊට පස්සේ last name එක, ඊට පස්සේ ඔයාලගේ date of birth එක දෙන්න. ඔයාලගේ උපන්දිනේ. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ ශ්‍රී ලංකා ඒව එහෙමම තියන්න. ඊට පස්සේ ඔයාලගේ phone number එකක් දෙන්න. ඊට පස්සේ මෙතනින් කැමති එකක් දෙන්න ඔයාලට. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ ඔයාලගේ employed unemployed කියන එක select කරන්න. ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා next දෙන්න. ඊට පස්සේ ඔයාලගේ address එක දෙන්න. ඔයාලගේ ගෙදර address එක ID card එකේ තියෙන එක නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ සිටි එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඩිස්ට්‍රික් එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ පෝස්ටල් කෝඩ් එක සිප් කෝඩ් එක අහනවා. ඔයා ඒක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහින් ගන්න Google එකේ ඔයාලගේ ටවුන් එකේ නම ගහලා පෝස්ටල් කෝඩ් කියලා ගහුවම එනවා. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මෙතන මේ පළවෙනි ක්ලික් එක දාන්න එපා. ඊට යට තියෙන ක්ලික් එක දාන්න. ඊට පස්සේ create account දෙන්න. හරි. ආගේ account එක දැන් ලෑස්ති. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපි ඔයාලගේ account එක verify කරගන්න ඕනේ. account එක verify කරගන්න ඔයාලා මේ උඩ තියෙන profile icon එක click කරලා account settings වලට යන්න. ඊට පස්සේ මෙතන තියෙන verification කියන එකට යන්න. ඊට පස්සේ proof of identify එකට ගිහින් ඔයාලගේ ශ්‍රී ලංකා කියලා තියන්න. next දෙන්න. ඊට පස්සේ ඔයාලගේ හරියට නම add කරගන්න. ඊට පස්සේ next දීලා ඔයාලට පුළුවන් national ID card එක, passport, driving license එක මේකට use කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් ඔයාලගේ PC එකේ තියෙනවා අප්ලෝඩ් ෆොටෝ එක දීලා වෙරිෆයි කරගන්න. ID කාඩ් එකේ ෆොටෝ එකක් දීලා නැත්නම් ඔයාලට පුළුවන් ෆෝන් එකෙන් ගිහිල්ලා ID කාඩ් එකේ ෆොටෝ ඇඩ් කරන්න. ඒකට මෙතන දැන් වැටෙනවා මේ QR කෝඩ් එක. ඔයාලට පුළුවන් ඒක යූස් කරලා වෙරිෆයි කරගන්න. මම මේක කරන්න යන්නේ මම account එකක් හදලා තියෙන නිසා. ඊට පස්සේ ඔයාලා මෙතන proof of address එක verify කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේක device එකේ location note කරලා enable කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් විදුලි bill එක ඒ වගේ දෙයක ෆොටෝ එකක් දාලා verify කරගන්න. ඔයාලට පුළුවන් internet bill එකක්, වතුර bill එකක්, ඊට පස්සේ tax bill එකක්, විදුලි බිල් එකක් ඔය ඕන බිල් එකක ඔයාලගේ ඇඩ්‍රස් එක තියෙන ෆොටෝ එකක් දාන්න තියෙන්නේ.
එතකොට වාට පුළුවන් ඔලගේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කරගන්න. හරි එඩික් කරගත්තාම හරි සම්පූර්ණයෙන් ඔයාලගේ කවුන්් එක කම්පලීට්. ඉටවස්වාට විත්‍රෝඩ් වෙබ්සිට් කරගන්න පුළුවන්. ඒවැන ටික තියෙන්නේ ඒවගේම අපිකාව තියනවා ඩෙරිවකට හදපු ඩෙවිය් ට්‍රේඩිම් බොට් පැක් එකක් එක බොට්ල පස් දෙනෙක්කින්නවා. පාට පුළුවන් ඒකත් අපෙන් බයි කරට මේ ස්ක්‍රීන් එක වැට නම්බර් එකට මැසේජ්ජ අත්දාලා වගේම වීඩියක හොඳයි නම් සාලා ලයික අදදාන්න වටමයි ප්‍රශ්න තියෙනවන කමෙන්ට් අත්දාන්න කැමතිය සබස්ක්‍රයිබ් කරන්න එනම් ගොඩක් ස්තුති වීඩියක බැලුවට එනම් හැමෝටම ගුට්ලා